මේක මං එළියට දාන්න නැහැ කියලා පස්සේ හිතාගත්තා. හැබැයි එක කාරණාවක් මත මට හිතුණා මේක එළියට එන්න ඕනේ කියලා. ශ්‍රී ලංකා ටැලන්ට් වේදිකාවේ මගේ මාස්ටර් ප්ලෑන් එක. සම්පූර්ණ මගේ ප්ලෑන් එක කොහොමද දිව්වේ කියන එක ගැන කතා කරන්න ඕනේ. ඔයාලා නිතරම කිව්ව කතන්දරයක් තමයි මේ ෆයිනල් ඇක්ට් එක මදි. ඒ කියන්නේ මට ප්‍රීෆිනාලේ කරපු එක ෆයිනල්ස් එකේ කරන්න තිබ්බ කෙරුවා නම් ගොඩ වගේ එකක් ඔයාලා කිව්වනේ. ඒ ෆයිනල් ඇක්ට් එකේ ඇත්තම කොටස මට එළියට දාන්න හම්බුනේ නෑ. ඒක එළියට දාන්න හම්බෙන්න මම හිතාගෙන ඒක එළියට දානවා බැරි වෙලාවකත් මට කප් එක හම්බුනොත් කියලා. කප් එක හම්බුනොත් මම මේක එළියට දානවා. නැත්තම් මම මේක එළියට දාන්න මොකද කප් එක හම්බෙලා අපිට අනිවාර්යෙන් ඉන්ටර්විව් එකක් එනවා. ඒකෙදි මේක සම්පූර්ණ කතන්දරේ මේකේ සම්පූර්ණ ප්ලෑන් එක මම එළියට දාන්න හිටියේ. ඒත් මට ඒක හම්බුන්නේ නැහැ. ඒතකොට ඒකත් එක්කම මේක යට ගියා. ඇයි මම දැන් මේක කියන්නේ? මොකද මං වෙනුවෙන් මේක ඇතුලේ මහන්සි වෙච්ච ගොඩාක් අය ඉන්නවා. මට SMS කරපු ගොඩාක් කට්ටිය ඉන්නවා. ඒට අමතරව මේක ඇතුලේ මේ වැඩේට මට අම්බානකට හෙල්ප් කරපු ගොඩාක් අය ඉන්නවා. ඒ අයගෙන් කවුරුවත්ම මේකේ මාස්ටර් ප්ලෑන් එක දන්නේ නැහැ. සමහර කට්ටියට මට මාස්ටර් ප්ලෑන් එක කියන්න වෙලාවක් තිබ්බේ නැහැ. මම දන්න තරමින් එක්කෙනයි මේකේ මාස්ටර් ප්ලෑන් එක දන්නේ මට අමතරව. මම හිතුවා දැන් මේක එළියට දාන්න ඕනේ කියලා. ප්‍රධානම කේස් එක මේකේ ඇත්තටම මේක ෆයිනල් ඇට් එක නෙවෙයිද? නෑ මචං ඒක ඇත්තටම ෆයිනල් ඇට් එක. මොකද ඒකේ කතන්දර ටික දුවන්නේ මම අර කියන ඉලක්කම් 4 උඩ. ඒ ඉලක්කම් 4න් මම කිව්වොත් මොකද ඉලක්කම් 4න් මේ සම්පූර්ණ මගේ සම්පූර්ණ ප්ලෑන් එකම රිවිව් වෙනවා. මුළු ප්ලෑන් එකම තියෙන්නේ ඉලක්කම් 4 උඩ කියලා කිව්වොත්. ඔව් ඒක එහෙමයි. ජජස් ඔඩිෂන්ස් පළවෙනි එකේදී අපි ඔඩිෂන්ස් යනකොට අපි දන්නවා කවුද ජජ් බෝඩ් එකේ ඉන්නේ කියලා. කවුද ජජ් බෝඩ් එකට ඉන්නේ කියන එක ගැන අපිට අවබෝධයක් තියෙනවා. මේක මේන්ම මට මේ ස්ටේජ් එකට එද්දී ආව ප්‍රශ්නේ තමයි මේක ඇතුලේ තරඟ කරන්නේ ෆ්‍රෙෂ්ම කට්ටිය අලුත්ම කට්ටිය විතරකුත් නෙමෙයි. මේක ඇතුලේ සීසන් 1 එකේ සීසන් 2 එකේ තරඟ කරපු අය සීසන් 3 එකෙත් ඉන්නවා. ඇවිල්ලා ඉන්නවා. එතකොට එයාලට ජජ් බෝඩ් එකත් එක්ක තියෙන බොන්ඩ් එක, ඒ කියන්නේ හෙල්ප් එකක් නෑ. හැබැයි බොන්ඩ් එක වැඩි. එයාලව අඳුරනවා ජජ් බෝඩ් එක. මාව ටිකක් මුඩින් ගිහිල්ලා අතහැරනවා වගේ එකක් වෙන්නේ එතනදී. ඒ වෙනකොට ඒ ජජ් බෝඩ් එකෙන් මට පොඩි හරි මේකේ බොන්ඩ් එකක් තියෙන්න chance එකක් තිබ්බේ 125යි. ඒ තමයි අකිලස. මොකද මේ මම සෑහෙන කාලේ කරේ ඒක නම් ප්ලෑන් එකේ තිබ්බ එකක් නෙවෙයි. සෑහෙන කාලේ කරේ මම හැදුවා ජැක්සන් ඇන්තනි මහත්තයා මේක යාලා දැකලා තිබ්බා. මට ලොකු අයිඩියා එකක් තිබ්බා යාලා මාව එයා අකිලස මාව රෙකග්නයිස් කරගනි සමහර විට මේ ආර්ටික දුරක් යනකොට මේක ඇතුලේ යනකොට ෆස්ට් එකේම නැතිවත් මැදදී හරි ෆස්ට් එක ගොඩ දාගත්ත මැදදී හරි මාව අඳුරගනි කියන පොඩි ටාගට් එකක් තිබ්බා. ඒතකොට අවම බොන්ඩ් එක 125යි ජජ් බෝඩ් එකයි මායි අතර යන්න කලින්. හැබැයි ඒක මදි. මොකද සීසන් 2 සීසන් 1 වල හිටපු කට්ටිය පවා ඉන්නවා. යාලාට මෙයාලව ඒ කියන්නේ ජජ් බෝඩ් එක යාලව හොඳට අඳුරනවා. යාලගේ ස්කිල් එක වෙනුවෙන් අර පේෂන්ට් එක ඉන්න වෙලාවක් එයාලට තියෙනවා. මොකද ඉවසගෙන ඉන්නවා. මොකද එයාලා දන්නවා මේ වැඩේ කරපු කියලා මේ කලින් මේ වැඩ දාපු කට්ටිය මෙයාලා වැඩෝ කියන එක ගැන එයාලට අයිඩියා එකක් දෙනවා. මම නිකම්ම අතහැරන කෙනෙක්. එහෙම යන්න බෑ. හැබැයි ඒක ඕව යන්න බෑ. ඒකට පොඩි ප්ලෑන් එකක් ගන්න ඕන. දැන් අකිල සර්ට මාව මතක වෙන්න පොඩි chance එකක් තියෙනවා. ඉතුරු තුන් දෙනා. කවුද? ස්ටෙෆනි, සංගීතමේ ඊළඟට ශ්‍රදාම. මිසිස් ස්ටෙෆනි, මිසිස් සංගීතා, ශ්‍රදාම. ඔය තුන් දෙනාගෙන් තව එකක් ගොඩ දාගත්තම 150 ගොඩ යනවා. මම කවුද ගත්තේ කියනකො ඉලක්කම් ඇතුලේ තියෙනවා. කවුද තෝරාගත්තේ කියන්නේ. අපි ඉලක්කම් දෙක ටිකක් බලමු. මම ඉලක්කම් දෙක ඔයාලා මේ ෆයිනල් ඇට් එක බැලුවොත් ඔයාලා දැකි මේ ඉලක්කම් දෙක දෙපැත්තට ගන්න. 2යි 7යි 6යි 3යි. 2යි 7යි එකතුව 9. 6යි 3ත් එකතුව 9. ජජ් බෝඩ් එකේ කවුද අකුරු 9ක් තියෙන කෙනෙක් ඉන්නේ. දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් ස්ටෙෆනි මිස් අනිත් එක සංගීත මිස්. ඇයි දනුව තේරුනේ නැත්තේ? ඇයි මම ඒකට
දනුව ටාගට් කරේ නැත්තේ. දනුව ටාගට් කරා නම් මේක 150 හිටින්නේ නැහැ. සමහර විට 135 වෙන්න පුළුවන්. සමහර විට මේක 165 වෙන්න පුළුවන්. 150 වෙන්නේ නැහැ. සම්බරතාවය බිඳිනවා. මොකද ගෑනු පිරිමි කියලා බෙදිලා යනවනේ. ඒක හරියන්නේ නැහැ. මේක සම්බරව බෙදෙන්න ඕන. අනිත් එක තමයි කවුද මම මේකෙන් තෝරගත්තේ කියන එක. දැන් දෙන්නටම තියෙන්නේ 9 ඉස්රාෆේනි කියන්නත් අකුරු 9යි සංගීත කියන්නත් අකුරු 9යි. කාවද ගත්තේ? ඒක වල දන්නවා. මොකද මම එයාව හදනවා ජජස් ඔඩිෂන්ස් වලට මාස 4කට විතර මෙහා ඉන්නේ. කියන්නේ අපිට ඔඩිෂන්ස් කැඳවන කාලෙදී වගේ මම මේක හදනවා. කවද මම එදේ කියලා මගේ වීඩියෝස් පල්ලෙට ගිහලා ඔයාලට බලා ගන්න පුළුවන්. අයි මම යාව හැදුවේ කියන්නත් අයිඩියා එක ඔයාලටම දෙන්න ඉඩ තියන්න. හරි. එතකොට ඒකෙන් මට chance එක හම්බෙනවා 150 කියන level එකට එන්න. ඒ කියන්නේ එයාලා බැරි වෙලාවත් මේක දැක්කොත් මේකෙන් මට එයාලා chance එකක් දෙන්නේ නැහැ. ඒ කියන්නේ වැඩේ යවමු කියලා එහෙම එකක් මට හම්බෙන්නේ නැහැ. හැබැයි මට මාව අඳුන්වලා දෙන්න chance එකක් තියෙනවනේ. ස්ටේජ් එකට එන්න කලින් අර සීසන් 1 සීසන් 2 වල ඉන්න කට්ටිය වගේම මෙයා මේ වගේ එකක් කරන කෙනෙක් මේ වගේවත් මෙයා කරලා දෙන මෙන්න මේවා කරලා තියෙනවා කියලා අර පොඩි ෆලෝ අප් එකක් මට වැටෙනවා. අන්න ඒ chance එක මට ගන්න ඕමනාව තිබ්බා. මම ඒක ඒ විදිහට ගත්තා කියන එක මේ කිව් එකේ මේ ඉලක්කම් ඇතුලේ තියෙනවා. ඒක මම එහෙම ගත්තා කියලා. ඊළඟට මේක තමයි මේකේ උඩ රවුන්ඩ් එක. මේක ඊට පස්සේ ඒකම තමයි මම ඊළඟට මේකේ වැඩේට පාවිච්චි කරන්නේ. ඊට පස්සේ ෆස්ට් රවුන්ඩ් එකේදී මම බ්ලයින්ඩ් කරනවා. ඒ කියන්නේ මම එකෙන් එකට ජජ් බෝඩ් එකේ මට හදන්න පුළුවන් විශ්වාසය හැදුවා. මොකද මම ටාගට් කරගෙන ගියේ ගෝල්ඩන් බස් එක ගන්න නෙවෙයි. මොකද ඒක රිස්කි. ගෝල්ඩ් බස් එක try කරන එක රිස්කි. බැරි වෙලාවත් මම ලොකු වැඩක් ඔතන කරලා මට කන්න වෙන්න වෙනවා මේ සෙමි වගේ වෙද්දි. සෙමි කරගන්නේ ප්‍රී ෆිනාලේ ග්‍රෑන්ඩ් ෆිනාලේ වෙද්දි මට කන්න වෙනවා. මොකද ලොකු දෙයක් එතන කරා. මොකද ඊට වැඩිය දෙයක් මම කරන්න ඕනේ වෙනවා. මොකද මේක සීමා සහිතයි මේකේ වැඩවලදී. ඒක සීමා සහිත වෙන්නේ ඇයි කියන එකත් මම කියන්න ඉස්සර. ඒකත් මේක ඇතුළේම තියෙනවා. මේ කෝඩ් එක ඇතුළේම ඇයි ඒක සීමා සහිත උනේ කියන්නත් මම කියන්නම්. ඊට පස්සේ ජජස් සොලියුෂන්ස් වලින් මාව කෙලින්ම ක්වාටර් ෆයිනල්ස් වලට එනවා. මොකද ජජස් සොලියුෂන් එකේ කරපු එක යාලා සැටිස් වෙනවා මාව ක්වාටර් ෆයිනල් වලට සිලෙක්ට් කරන්න. මට කාල් රවුන්ඩ් එකක් සෙට් වෙන්නේ නැහැ. ක්වාටර් ෆයිනල් එන්නේ. ඊට පස්සේ සෙමි ෆයිනල්, ප්‍රී ෆිනාලේ, ග්‍රෑන්ඩ් ෆිනාලේ. මේක ක්වාටර් ෆයිනල්, සෙමි ෆයිනල්, ප්‍රී ෆිනාලේ, ග්‍රෑන්ඩ් ෆිනාලේ. yes. ඒ ටික ඒ විදිහට යනවා. මේක ඇතුළේදී මම මේ ටාගට් කරන්න ඕනි කෙනාව නිතරම ටාගට් කරනවාද කියලා ඔයාලටම වීඩියෝ එකේ වීඩියෝ සෙට් එකේ ගිහිල්ලා එයාලගේ බලන්න පුළුවන්. ඒක ඔයාලටම බලලා ඇත්තටම මම මේක ෆලෝ අප් කරනවාද මම ගේම් එක ෆලෝ අප් කරාද කියන එක ඔයාලටම බලන්න පුළුවන්. මගේ ටාගට් එක උනේම ජජස් ලගෙන්ම මේක යන්න. කොහොම හරි ජජස් ලගෙන්ම මේක ඉස්සරහට හැබැයි ඒක මගේ ප්ලෑන් එක විතරනේ බං. ඒක එහෙම තියනවා වෙනවා කියලා කියන්න බෑනේ. මේක තමයි මේකේ උඩ දුවන ලේයක. හැබැයි මේකේ ඇතුලේ මේක ලුණු ගෙඩියක් වගේම එක ලේ එකක් ගැලවුවා. මේක ඇතුලේ තව එක ලේ එකක් තියෙනවා. ඒක හෙනම ඩා. ඔයාලා විශ්වාස කරනවද මම මේකේ අවස්ථා දෙකදී ඇරෙන්න මුළු සීසන් එකේම ප්ලේ කරේ එකම එක බේසික් පැටර්න් එකක් උඩ විතරක් කියලා. ඒකත් අබ්බා. එකම එක බේසික් පැටර්න් එකක් උඩ. ඒකේ සංකීර්ණභාවය තීරණය වෙන්න මට කොච්චර පීසස් එහෙම මේ දුවන එක මතක තියාගන්න පුළුවන්ද කියන එක මත. ඒක වෙන කතන්දරයක් තියෙනවා. හැබැයි ඇත්ත කතාව එකම එක බේසික් පැටර්න් එකක්. ඒක මුළු තරඟාවලිය පුරාම තිබ්බා. ඒක ඔයාලට මම තේරුම් කරන්න බෑ. මං ගන්නවා ඒකට මගේ මේ ඇට් එකට පාවිච්චි කරපු ගිෆ්ට් එක. මේකෙදි අපි මොකක් හරි ආර්ට් එකක් අපි හදනවා නම් මෙන්න මේ සමානව බෙදලා තියෙන මැද කොට පාවිච්චි කරන්නේ. එතකොට අපි කෝඩ් එක ගනිද්දි ගන්නෙ මෙහෙම පල්ලයට ගන්නකොට මේක එක නෙවෙයි. මෙන්න මේ දෙවෙනි එක තමයි අපි එක කියලා ගන්නේ. දෙවෙනි එක තමයි අපි එක කියලා ගන්නේ. එතකොට අරගෙන තුන ඉලක්කම් ටික මොනවද? 2යි 7යි 3යි 6.
මම එකලේ එකක් අතරිනවා නම් මේ හැම එකකින්ම එක ගානේ අඩු වෙන්න ඕන. දැන් ගන්න බලන්න මොකක්ද ඉලක්කම කියන 1.6යි 2.5. ඔන්න ඕකේ තමයි තේරුම තියෙන්නේ. ඒ කියන්නේ උඩින් පල්ලේ බැලුවට ඒකේ තේරුම එහෙම එන්නේ නැහැ. 1.6 2.5 කියන එකේ තමයි ඇත්තම කතන්දරේ තියෙන්නේ. මං පිළිවෙලට එළියට දානවා. 1.6 කියන එකේ තේරුම මොකද්ද? තරංග වට 6ක් තියෙනවා. මොනවද තරංග වට 6? එකේ ඉඳලා තරංග වට 6ක් තියෙනවා. මොනවද තරංග වට 6 එන්නේ? ජජ සොලියුෂන්, කාල් රවුන්ඩ්, quarter final, semi final, pre finale, grand finale. ඔක්කොම 6. හරි. ඔය 6න් ඊළඟට මම ෆයිනල් වීඩියෝ එක ඔයාලා බලන්න මම මේ පැත්තෙන් දාන ලිස්ට් එක දෙකක් දාලා ඊළඟ එක උඩින් දාන්න. ඒ කියන්නේ මේකට ප්‍රතිවිරුද්ධව මම දෙකක් කරා කියන එක කියන්නේ. මොකද්ද මම කරපු දෙක? රවුන්ඩ්ස් දෙකක් තියෙනවා. මොනවද රවුන්ඩ්ස් දෙක කියන්නේ? ඒ ඉලක්කම් දෙක තමයි 2යි 5යි. මොකද්ද මේ 2යි 5යි කියන ඉලක්කම් දෙක? දෙකට තියෙන කාල් රවුන්ඩ් එක පහට තියෙන්නේ ප්‍රී ෆිනාලේ. කාල් රවුන්ඩ් එකේ කරන එක මට කරන්න හම්බුනේ නැහැ. කරන්න හම්බුණා නම් මම කරන්න හිටිය එකත් ප්‍රී ෆිනාලේ මම කරපු එකට වඩා පොඩි එකක්. ඒ කියන්නේ ප්‍රී ෆිනාලේ එකට වැඩිය ඒ version එකේම පොඩි කෙනෙක් තමයි මම අයිඩියා කරගෙන හිටියේ. ඒත් මට කාල් රවුන්ඩ් එක ලැබුණේ නැහැ. මට ගෙලින්ම quarter final ලැබුණා. කාල් රවුන්ඩ් එකකින් කරන්න උනේ නැහැ. ඒකින්ද කාල් රවුන්ඩ් එකයි ප්‍රී ෆිනාලේ එකේදී විතරක් මම පාවිච්චි කරපු නැති අනිත් සෙට් එකේ පාවිච්චි කරපු එක මොකද්ද? මචං ඒක හරිම සරල බලට ඉගෙන ගන්න දෙන හරිම සරල පැටර්න් එකක්. මෙන්න මේ 4 moves පැටර්න් එක. හරි මේක වැඩේදී මේක සංකීර්ණ වෙනවා. මම ඒක දන්නවා. ඔව්. මේ වැඩේදී මේක හදද්දී පීසස් දුවන තැන් ගැන හොඳ අවබෝධයකින් ඉන්නවනේ වැඩේ කරද්දී. ඒක සංකීර්ණ හැබැයි ඉතුරු වට සෙට් එකම ආපහු ඔයාලා බලන්න ඒ හැම එකම දුවන්නේ එකම පැටර්න් එකක් වැඩේ තියෙන්නේ මම ඒක කරන්නේ මගේ මොලෙන් මම කැල්කියුලේට් කරගන්න කී පීසස් තියෙන තැන් කැල්කියුලේට් කරගන්න එක තමයි කරන්නේ නැත්තම් දුවන්නේ එකම පැටර්න් එකක් ඒක වෙනස් වෙන 8 විදියකට වෙනස් වෙනවා හරිද 8 විදියකට වෙනස් වෙනවා කලර්ස් වලින් 6 විදියකට වෙනස් වෙනවා මේක මම වෙන දවසක වල තේරුම් ගන්න එක එහෙම වෙන්නේ කොහොමද කියලා ඊට පස්සේ අපිට මේ පීසස් එකක් කරනවා මේ පීසස් ඊළඟට දුවන තැන ගැන අයිඩියා එකක් තියාගන්න ඕනේ එක දිගට මේ වැඩේ කරනවා මොන වුණත් එක බේසික් වට මේක ඔයාලට බලන්න පුළුවන් මේක යමුනේ කොහොමද ඒක මම බ්ලයින්ඩ් කරාද නැද්ද කියන එක අදාළ නැහැ දුවන්නේ එක පැටර්න් එකක් ඒක තමයි මේකේ බිග්ම සීක්‍රට් එක මම එක පැටර්න් එකක් උඩ දුවන්නේ තව එකක තව කතන්දර ඉවර නැහැ හොඳට මතක් කරන්න මම මේක බ්ලයින්ඩ් කී පාරක් කරාද टेक्निकली ब्लाइंड දෙපාර මොකද දෙක ජජ් සොලියුෂන් පළවෙනි එකයි 6 වෙනි එක ග්‍රෑන්ඩ් ෆිනාලේ 6 වෙනි එක දෙක 1යි 6යි මට කියන්නේ මේ පැත්තේ දෙක තිබ්බ දෙන්න මේ හැම එකකටම තියෙනවා මම ඒක කරපු දේ සම්පූර්ණයෙන්ම ඇතුළත් වෙනවා මෙන්න මේ ඉලක්කම් 4 ඇතුළත එතකොට ඇයි මම එක පැටර්න් එකක් විතර මුළු තරංගාවලියෙන් පාවිච්චි කරේ මම කලින් කිව්වා මතකද මම කිව්වා මේකේ මට ලිමිට්ස් තියනවා කියලා මේක තමයි මට තිබ්බ ලිමිට් එක මට උමනා වුණේ හරිම සරල පාත් එකකින් මේක ඇතුලේ දුවලා පෙන්නන්න මොකද ගොඩක් කට්ටිය හිතාගෙන ඉන්නවා අර මේ පැටර්න් ඉගෙන ගන්න එක තමයි මේකේ වැඩේ පැටර්න් ඉගෙන ගත්තා නම් මේ වැඩේ හරි පැටර්න් ටික තමයි ඉගෙන ගන්න ඕනේ නෑ පැටර්න් නෙවෙයි එක පැටර්න් එකක් ඇතුලේ ඔයාලට ලොකු ගේමක් ගන්න මම ග්‍රෑන්ඩ් ෆිනාලේ වෙනකම්ම තැන් දෙකක ඇරෙන්න සම්පූර්ණ මුළු මැච් එකම අරන් යනවා එකම එක පැටර්න් එකක් විතරක් පාවිච්චි ඒක වෙන කතන්දරයක් අද වෙනකන් මේ කතන්දරේ ඔයාලා ගණන් හිටියේ නෑ මේක ඇතුලේ මෙන්න මේ බිග් සීක්‍රට් එක තිබ්බා මට ඕන උනේ ඔයාලට දෙයක් කරන්න ඕන නම් මේ අර ඔයාලා හිතන විදිය වෙනස් කරන්න විතරයි ඕන. ඔයාලට පොඩි දෙයක් පාවිච්චි කරලා මාරම දුරක් යන්න පුළුවන්. මේ සම්පූර්ණ ප්ලෑන් එක ගාලා ඉවර වෙලා මේ
ඉද්දි තමයි මට දැන් මේකට කොහොමද ගොඩ දාගන්නේ කියලා තමයි මට මේකට රවින් සර් උදව් කරන්න ආවේ. මේක මට රවින් සර්ටවත් එක්ස්ප්ලেইন කරන්න වෙලාවක් තිබ්බේ නැහැ. මොකද මේ රවින් සර් කියන්නේ සායන බිසි කෙනෙක්. මම සර්ට කිව්වෙත් මෙච්චරයි. මට ප්ලෑන් එකක් තියනවාද? ප්ලෑන් එකකට වැඩ කරලා ප්ලෑන් එකක් තියෙනවා. අපි කරලා බලමු කියලා තමයි මම සර්ටත් කියන්නේ. මොකද මට මේ සම්පූර්ණ ස්ටෝරි එක එක්ස්ප්ලেইন කරන්න වෙලාවක් නැහැ. ඒකේ මම මේක හරියටම ප්ලෑන් කරලා කරාද කියන එක මේ වීඩියෝ සෙට් එක හරියටම බලද්දී ඔයාලට තේරෙනවා. ඒක සෑහෙන්නම ලස්සන වැඩක් මට හම්බෙච්ච මට පුළුවන් උඹේ මේක ඇතුලේ කරා. ඔයාලා මට ගොඩක් හෙල්ප් කරා. මොකද මම ටාගට් කරගෙන ඉරපු වැඩේ මම ජජස්ලාගෙන්ම එක දිගට යනවා කියලා ටාගට් කරගෙන ඉරියට ඒවයි ඉතින් ප්ලෑන් කරාට වැඩි කරන දේ වෙන්නේ නැහැ නේ. ඉතින් ඊට පස්සේ උනේ මට සෙමි ෆයිනල් වලදී මම SMS රවුන්ඩ් එකට යනවා. ප්‍රී ෆිනාල් එකේ SMS රවුන්ඩ් එකට යනවා. හැබැයි මට අනිවාර්යයෙන්ම මොනවද තිබා ෆයිනල් රවුන්ඩ් එකේදී මේ සේරගෙම එක තැනක් පෙන්වන්න ඔක්කොම එකට එකතු කරපු ওই ඉලක්කම් හතර ඇතුලේ ඔක්කොම තිබ්බා. හැබැයි මට මේක එක්ස්ප්ලেইন කරන්න අවස්ථාවක් හම්බුනේ නැහැ. මේක දැන් එක්ස්ප්ලেইন කරන්න දැනෙන වෙලාවක් ගියා. ගුවන් කාලේ උච්චර වෙලාවක් හිතන දෙන්නෙත් නැහැ. අනිත් එක මේක එක්ස්ප්ලেইন කරන්න මට අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. ඉතින් මේක ඔයාලා මේ වෙනකන් දැනගෙන හිටියෙත් නැහැ. මට හිතුණා මේක ඔයාලට එළියට දාන්න ඕනේ කියලා වුණා මම ඒක එළියට දැම්මා. thank you so much රවින් සර්. ඔයා මේකේ මට මේ මැච් එක දැන් මම මෙහෙම ලොකුවට ප්ලෑන් කරගත්තට මේක ගහන්න මට උදව් කරේ රවින් සර්. thank you so much sir. වැඩ සෙට් එකක් මම කරන්න හිතාගෙන ඉන්නවා. මම Rubik Cubes art හදන්න මෙන්න මේ මම මීට කලින් කරපු වැඩ එකක්. තව මම හිතාගෙන ඉන්න brand promotion cubes හදන්න. මේක මම මීට කලින් කරේ එක සමාගමක් දෙකක් එක්ක මම ඔයාලට ෆොටෝස් දාන්නම්. මෙන්න මේ එකක් HND එකත් එක්ක. අනිත් එකට මට අවසර හම්බුනොත් මම දාන්න. හරි. ඒක යාළුවගේ මට අවසර හම්බුනොත් මෙන්න මේකට කියලා අවසර හම්බුනොත් දාන්න නැත්නම් ඒක දාන්න වෙන්නේ නැහැ. මේක තමයි දැන් එකක් දෙකක් එක තමයි මම ඒක කරේ. මම දැන් හිතාගෙන ඉන්නවා මේක widely කරන්න. කැමති කට්ටිය කියන්නේ මම වැඩේ ඉන්නවද? ඕකේ. එහෙනම් goodbye.